ආරම්භයෙන් පස්සේ ආයවත් සුන්දර ශනිදාවත් එක්ක එකතු වෙන්නේ දැන් මේ තරංග මේ විශේෂාංගය මේ බොහොම වැදගත් විශේෂාංගයක් සහ තේරෙනවද? තේරෙනවා. සහ මේ දැන් අලුත් අවුරුද්දේ උදා වෙන්නේ අපි කිව්වා ලබන සතියේදී අපි වසන්තයත් අරගෙන තමයි ඒකත් තේරෙනවා. ඒකත් තේරෙනවා. ඉතින් ඒ හින්දාම මේ අලුත් අවුරුද්දට මොකද්ද වෙන්න ඕනේ? ලස්සන වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් තරංග ඉස්සර අපිට කොහා තමයි අලුත් අවුරුද්ද ගැන කියන්නේ. හැබැයි දැන් අවුරුදු කුමර නෑ ටීවී එකේ අවුරුදු කුමර කුමරියන් තමයි ඉස්සරලාම එන්නේ. ඒගොල්ලෝගේ ලස්සන දිහා අපි බලාගෙන ඉන්නවා. හැබැයි බලාගෙන ඉඳලම බෑනේ තරංග. අපිත් ලස්සන වෙන්න ඕනේ නේ. ලස්සන වෙන්න, සම ලස්සන කරගන්න ඕනේ, කොණ්ඩේ වවා ගන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා මේ අලුත් අවුරුද්දට සැරසෙන්න. අර ගෙවල් දොරවල් පිරිසිදු කරනවා වගේම. දැන් මේ කවුද කියන අපිට කියලා දෙන්නේ ඉන්න රහස් ගොඩක් අද අපි දැනගන්නවා ලස්සන වෙන්න අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන් අපි ලස්සන වෙන්න ලෑස්ති වෙන. ඉතින් ඒ සඳහා අපිට කියලා දෙන්න කතා කරන්න සුදුසුම කෙනෙක් අපිට එකතු වෙනවා. රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂිත පුහුණු වෛද්‍ය ඩොක්ටර් නුවන් කුමාර විජේතුංග අපිත් එකතු වෙනවා. අයිවන් සුබෝදෑසන. දැන් දැක්කනේ ડોක්ටර් කොයිතරම් උනන්දුවක්ද හිනාවක්ද සතුටක්ද තියෙන්නේ ලස්සන වෙන කියන වචනෙට. කාන්තාව එහෙම තමයි නේ. කාන්තාව තමයි හැමෝම ලස්සන වෙනවා. ඒක තමයි. හැබැයි හරියට ලස්සන වෙන්න ඕන තරම්. දැන් දිනු කියපු කතාව තමයි මේ අවුරුදු කාලේනවා අපි ලස්සනට ඉන්න ඕන. හැබැයි අවුරුදු කාලේට සමහර විට ලස්සන සමහර විට අවලස්සන වෙන්න තැනුත් තියෙනවා. ඒක නිසා අපි මොනවද කරන්න ඕන සහ මොනවද නොකළ යුත්තේ? අපි පටන් ගමු එතනින්. හරි. අවුරුදු කාලේ කියන්නේ ඉතින් දැන් ළඟ එන අවුරුදු කාලේ හැමෝටම අලුත් ආරම්භයක් ලෙස සැලකනවා. ඉතින් ඒ නිසා අපි අපේ කාන්තාවන් විතරක් නෙවෙයි අපි පිරිමි අය සියලු දෙනාම අලුත් අවුරුද්දට මේ දවස්වල ලකල හැස්ති වෙනවා. ඉතින් කියන්නේ ගෙවල් වල වැඩ කරන්න ආදි වශයෙන් ඒගොල්ලන්ගේ මේ අවුරුද්ද සූදානම්. ඉතින් අපි ගත්තොත් මේ අවස්ථාව දැන් අපි රූපාලංකරණ පිළිබඳ වෛද්‍යවරයෙක්ද අපි දකින්නේ කොහොමද කිව්වොත් මේ වෙලාවේ අලුත් අවුරුද්දට ලස්සන වෙනු කියන මාතෘකාව කිව්වහම දැන් අපි මේ වෙලාවේ ගොඩක් shopping යනවා. මේ පැත්තෙන් පටන් ගමුකෝ. ඔව්. දැන් shopping යනකොට රූපයට වෙන්න පුළුවන් හොඳ සහ නරක මොකද්ද? විශේෂයෙන් shopping යනකොට ඒ අවස්ථාවේ විශේෂයෙන් ඉදිරි සති දෙක බොහෝ දුරට අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ shopping යයි. ඒතර විශේෂයෙන් වෙන්න පුළුවන් තමයි ඔවුන් හිරු රශ්මියට නිරාවරණය. එතකොට හිරු රශ්මියට නිරාවරණය වෙනකොට හිරු රශ්මියේ තියෙන පාරජම්බුල කිරණ වලට පුළුවන් ඔබේ හැමේ මෙලනොසයිට් වැඩි කරලා හැම අඳුරු පැහැ ගන්න. එසේම ඔබේ හැම යම් ප්‍රමාණයක් රැලි ගන්නන්න. ඉතින් එහෙමනම් මේ මං කියන පළවෙනි තත්ත්ව දෙකෙන් වළකින්නේ කොහොමද? ඒ සඳහා අපිට පැය දෙකක් තුනක් අතර කාලයක් තුළ SPF වගේ 40ට වැඩි සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ. සන් ක්‍රීම් එකක් ගන්නකොට ඔබට ගැළපෙනවද නැද්ද කියලා කොහොමද තෝරගන්නේ? ඒ වෙලඳ පොලේ සන් ක්‍රීම් ගොඩ තියෙනවා. එතකොට තියෙන ප්‍රශ්නය ගණන් වැඩි එකද හොඳ? ගණන් අඩු එකද හොඳ? අපිට හොයාගන්න අමාරුයි. ඉතින් මා වෛද්‍යවරයෙක් විදිහට කියන්නේ NMR approved තියෙන වෛද්‍ය නිර්දේශයක් සහිතව සන් ක්‍රීම් එක ගන්න. ඇයි මම NMR approved එකක් තියෙන කියලා කියන්නේ? මොකද ඒක විශේෂයෙන් ෆාමසි එකෙන් ඔබ ගත්තොත් බොහෝ දුරට ඔබට ලැබෙන්නේ NMR approved එකක් තියෙන සන් ක්‍රීම් එක. ඊළඟට ඔබට වෛද්‍ය නිර්දේශයක් ඇතුව කියලා මම කියන්නේ. මොකද එක එක්කෙනාගේ සම ගත්තාම වීලි සම තියන අය ඉන්නවා. තෙල් අධික සම තියන අය ඉන්නවා. මික්ස් වෙච්ච සමක් තියන අය ඉන්නවා. ඉතින් ඔය අතරේ non comedogenic කියලා ගොඩක් සමහර හොඳ සන් ක්‍රීම්ස් වල ගහලා තියෙනවා. ඒ කියන්නේ ඔබගේ හැමේ පෝස් ඒ කියන්නේ සිදුරු බ්ලොක් කරන්නේ නැහැ. සිදුරු බ්ලොක් කරොත් ඔබට සන් ක්‍රීම් එකෙන් පස්සේ කුරුල්ලා ආසද වැඩි දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි දැන් ගොඩක් කලට තියෙන සන් ක්‍රීම් වර්ග දෙකක්. එකක් තමයි mechanical sun cream and the chemical sun cream. එතකොට mechanical sun cream එක ගොඩක් කලට දැන් අලුත් ඒවා තියෙනවා ගෑවහම අර ඉස්සර sun cream එක ගහම පිටි වගේ සුදු පාටට ගෑවෙන නිසා ගොඩ දෙනෙක් ගන්න කැමති නැහැ. ඒ තියෙන titanium dioxide ආදී වශයෙන් තියෙන සංඝටක නිසා. නමුත් දැන් අලුතෙන් chemical sun creams ආවිලා තියෙනවා. ඒතන පොඩි ළමයාගේ සිට ගන්න පුළුවන්. එහි පාටක් නැහැ. එතකොට දැන් අලුතෙන් ගලා තියෙන gel form sun cream. එතකොට දැන් අපි ගෑවහම හැමට උරාගෙන හැමේ
සූර්යා කිරණයෙන් නිදහස් වෙන තත්ත්වය ඇති වෙනවා. ඉතින් සාමාන්‍ය ડોක්ටර් සාමාන්‍ය සන් ක්‍රීම් එකක් අපි ගාලා කොච්චර වගේ වෙලාවකින්ද අහපව් ගන්න අවශ්‍ය වෙන්නේ නැත්නම් ඇත්තටම බොහෝ විට රෙකමන්ඩ් කරන්නේ පැය 2ක් 3ක් කියලා. ඉතින් මම මේකට රූටින් එකක් අපේ සාමාන්‍යයට කියලා දෙන්න හිතනවාද මොකද රූටින් එක කියන්නේ පුරුද්දක් වශයෙන් කරන්න කියන එක. එතකොට දැන් ඔබ ගෙදරින් යන්නකොට ගෙදර යන පැය භාගයට විතර ඉස්සලා ගන්න. අපි හිතමු සාමාන්‍ය එක වෙලාවට යන්න පුළුවන්. නිකන් උදේ 7 කියලා ගත්තොත් උදේ 6:00ට 7ට ගන්න එකපාර. එතකොට ඔබ එළියට නිරාවරණය වෙනකොට යම් හිරු රශ්මියට ඔබට ආරක්ෂා තියෙනවා. ඊට පස්සේ ඔබ 10ට 11ට තේ එකක් බොනවා බොහෝ වෙලාවට. නැත්නම් ඉස්කෝලේ හරි ටීචර් කෙනෙක් ඉන්ටර්වල් එකක් තියෙනවා. අන්න ඒ වෙලාවට වෙට් ටිෂු මුණ හොදන්නම අවශ්‍ය නැහැ. පොඩ්ඩක් කුණු දූවිලි යන්න වෙට් ටිෂු එකකින් පිහදම්ම සන් ක්‍රීම් එක නැවත ආලේප කරන්න. ඒතර ඔබට දවල් 11 විතර සිට දවල් 2 විතර දක්වා ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට දවල් කෑම කාලා ඊට පස්සේ ආයේ මුණ ෂොට්ටක් පිහදාලා ආයෙ ගන්න. ඒතර දෙකේ ඉඳන් හවස 5 වෙනවා. ඒතකොට උදේ 7 සිට 11 දක්වාත් පැය 3ක් 11 සිට 2 දක්වාත් පැය 3ක් 2 සිට හවස 5 දක්වාත් පැය 3ක් ඔබට මේ සූර්ය කිරණයෙන් තියෙන මේකන ආරක්ෂා ලැබෙන්න පුළුවන්. ඉතින් මේක අපිට සන් ක්‍රීම් එක ගත්තම සමහර ලොකුයිනේ. බෝතලේ. ඒතර මේක ප්‍රායෝගික නැහැ. ඒ නිසා චූටි ඩබ්බයක් භාවිත කරන්න. මේ එක්කම තව දෙයක් මට කියන්න ඕන සන් ක්‍රීම් එකත් එක්ක මොයිස්චරයිසින් ක්‍රීම් එකක්. මොයිස්චරයිසින් ක්‍රීම් වර්ග තියෙනවා. ගොඩක් කලකට හයිලුරෝනික් ඇසිඩ් තියෙන ක්‍රීම් නම් ගොඩක් හොඳයි. මොකද හැමේ තෙතමනේ ආරක්ෂා වෙනවා. ග්ලිසරින් සහ හයිලුරෝනික් ඇසිඩ් තියෙනවා. ඉතින් මෙවැනි සංඝටක බලලා වෛද්‍ය උපදේශ සහිතව ගත්තොත් ඔබගේ හැම සූර්ය රශ්මියෙන් ආරක්ෂා වෙනවා. ඒ අතරේම අපි දැන් ඉතින් උසස් දෙක shopping යනකොට වෙන්න පුළුවන් දේ තමයි අපි ફોකස් කරන්නේ shopping ගැන. එතකොට අපි අවශ්‍ය තරමට අපි වතුර බොන්නේ නැහැ. අවශ්‍ය තරමට වතුර බොන්නේ අපි ඇවිදිනවා. සමහරට උදේ ඉඳන් හවස වෙනකන් ඇවිදලා තමයි මොකක් හරි ඊට පස්සේ අහුවෙන තැනකින් මොකක් හරි බීම් එකක් බොන්නේ. ඒකත් කෘත්‍රිම තියෙන මේ බීම එකක් තමයි ගොඩක් වෙලාවට පෙවෙන්නේ. මොකක් හරි නම් වශයෙන් කියන්නේ නැතුව කෘත්‍රිම රසකාරක තියෙන පැණි තියෙන බීම. ඉතින් ඒක මේක කරන්න එපා. ඔබ වතුර බෝතලයක් ගන්න. පොඩි වතුර බෝතලයක් මිලිලීටර් 500 එකක්. තමන්ගේ පොඩි බෑග් එක තියාගන්න. එකක් කියනවා. එතකොට දවසට ලීටර 2ක් 3ක් අතර වතුර පානය කරන්න පුළුවන් මේ කාලය තුළ. එතකොට ඔබගේ හැමේ තෙතමනේ රඳා පවතිනත් ඒක පරිවෘත්තීය ක්‍රියාවලියට මෙටබොලිසම් එක ක්‍රියා කරන්නත් උපකාරී වෙනවා. එතකොට අපි මොයිස්චරයිසර් එක සන් ක්‍රීම් එකක් ගෑවමගෙන් එතකොට එතන ඒ ප්‍රොටෙක්ෂන් එක හම්බ වෙනවා. එතකොට ඊළඟට අපි ගත්තාම දැන් ඔන්න අපි දැන් shopping ගියා. දැන් ඔන්න ගෙනාපු shopping වලින් අපි දැන් කෑම වර්ග හදන්න ලිප ගාව අපේ ආදරණීය කාන්තාවන් ඔවුන්ට සෑහෙන බරක් තියෙනවා ගෙදර. ඉතින් එතකොට ලිප් ගාව ගත කරනවා. ඉතින් එතකොට ඒවා ක්‍රීමේදී පවා ඔබ ගෙදර සිටියත් සන් ක්‍රීම් එකක් මොයිස්චරයිසර් පාවිච්චි කරන්න. මොකද ඔබට අනතුරු යම් වෙන්න පුළුවන් සමහර විට ඇතරම ගින්දරෙන් අර හැම එතකොට යම් ඔවුන්ට ආරක්ෂාවක් තියෙනවා. හරි. එතකොට ඊළඟට දැන් ඔන්න අවුරුදු දවසේ ආවම ඊළඟ ලොකුම ප්‍රශ්නේ නෑදෑ ගෙවල් වලට යනකොට අපිට හැම ගෙදරින්ම අපිට කන්න දෙනවා. කෑවේ නැත්තම් කවුන් කොකිස් කිරිබත් අසිරද නොකා ඉන්නෙම නැහැ. ඒ නිසා අපේ සීමා ආහාර යම් සීමාවකින් සහිතව. මොකද විශේෂයෙන් අධික සීනි තියන අයට මේ කාලය සීනි වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. සමහරවිට ડોක්ටර් දැන් ඔහොම දිගට කතා කරනකොට අපේ නිෂ්පාදක කණ්ඩායම කියනවා වීඩියෝ ටිකක් තියෙනවා බලන්න කියලා. අපි බලන ගමන් පොඩ්ඩක් කතා බහ කරමු. අපිට ඉදිරිපත් කරන්නකෝ ඒ බලන්න තියෙන දේවල් ටිකත් බලමින්ම අපිට වෛද්‍යතුමාගෙන් මේ අවශ්‍ය තොරතුරු ටිකත් දැන් ලබා ගන්න පුළුවන්. මේ මොකක්ද අපි මේ දකින්නේ? ඔව් ඇත්තටම මේ දකින්නේ රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවේ තියෙන නූතන තාක්ෂණයක්. ඔබ දකිනවා මේ තියෙන්නේ ඇත්තටම බ්ලීචින් ක්‍රීම් එකක් නිසා ඔබට පේනවා හැම මේ ඔය සුදු වෙන්න ගාපු ක්‍රීම් එක නිසා ඩැමේජ් වෙලා තියෙනවා. මුළු මුහුණම ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක ඒ සඳහා අපි කරන මේකක් ඔය තියෙන්නේ බ්ලීචින් ක්‍රීම් ගාන ලද
මේ දවස්වල ඉතා ප්‍රසිද්ධයි සැලකෙන බ්ලීචින් ක්‍රීම් එකක් ගාන ලද කෙනෙක් කියන කතාව. ඉතින් ඇයගේ මුහුණ විරූපී වීමට මේ මාගාවට ඇවිල්ලා ඉතින් ඇය අඬු කඳුලෙන් කියා සිටියේ මෙන්න මෙහෙම මම සුදු වෙන ක්‍රීම් එකක් ගෑවා. ඉතින් ඊට පස්සේ මගේ මූණේ මෙන්න මෙහෙම ගෙඩි දාලා විරූපී වුණා. ඒ වෛද්‍යතුමනි උදව් කරන්න මේ තත්ත්වෙන් ගොඩ එන්න. ඒක යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් දැන් බ්ලීචින් ක්‍රීම් එකකින් මේ වගේ අතරම බ්ලීචින් ක්‍රීම් වල තියෙන මර්කරි වගේ දේවල් නිසා මෙලනොසයිට් කියන අපේ හැම මරනවා. අපි කියන්නේ සුදු වෙනව නෙවෙයි සුදු මැලි වෙලා හැම මරන හැම උඩ ලේයර්ස් පිච්චෙනවා. ඉතින් ඇත්තටම ඊටාම අපහසුයි මේ බ්ලීචින් ක්‍රීම් ගෑවහම නැවත යථා තත්ත්වයට පත් කරන්න. මොකද ඒ විතර නෙවෙයි එහි තියෙන මර්කරි වගේ සංයෝග නිසා ඔබගේ ශරීරයට උරාගෙන ඔබගේ වකුගඩු අකර්මණ්‍ය වෙලා මරණය පවා ඇති වෙච්ච අවස්ථා මගේ ඇතරම දන්නා කියන යහළුවෙක්ගේ මේ ඇගේ බිරිඳ අවුරුදු 42යි. ඉතින් මුළු ඇඟේම බ්ලීචින් ක්‍රීම් බලලා ඉස්සෙක් වගේ සුද්දට හිටියා. පසු කාලින දද ඇති වෙලා මංගාට අහම කව වහාම නවත්තන්න කියලා. නමුත් තව මාස 6ක්වත් ඇය ජීවත් වුණේ නැහැ. ඒකේ අකුගඩු දෙක වැඩ කරන්නේ නැතුව බර ලෝහ තියෙනවා. ඒව ගිහලා තැම්පත් වෙනවා. දැන් මරණයටපත් වුණා. ඉතින් ඒ වගේ බ්ලීචින් ක්‍රීම් නිසා වන විනාශය ගත්තහම මේ ලංකාවේ මේ කාලය තුල අපි හැමෝම සුදු වෙන්න හෝ හැම පැහැය වැඩි කරගන්න ආසයි. සුදු වෙනවා කියනවට වඩා හැම ලයිට්නින් and බ්‍රයිට්නින් කරන්න ඔබගේ ස්වභාවික පාට ලයිට්නින් and බ්‍රයිට්නින් කරන්න පැහැපත් කරන්න පුළුවන්. සුදු වෙනවා කියන්නේ එතන බ්ලීච් එකක්. සුදු වෙනවා කියන සංකල්පය තුනම තියෙන බ්ලීච්. අද අපි ක්ලෝරින් පාවිච්චි කරනවා සුදු කරන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරනවා සුදු කරන්නේ. ඔගේ හැමට දාන බ්ලීචින් ක්‍රීම් වර්ග නිසා හැම සුදු වීම නිසා තමයි තියෙන්නේ. ඔය දැන් මේ පෙන්වන්නේ රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව අපිට කරන්න පුළුවන් තවත් දෙයක්. විශේෂයෙන් බර්න් ඉන්ජරිස්. දැන් ඔය තියෙන්නේ පිච්චිච්ච කෙනෙක්. එවන් පිච්චිලා ආපු අවස්ථාවක මේක අපිට මේ රජයේ රෝහලකින් ප්‍රතිකාර කරගෙන හැම දාලා තියෙනවා. හැම බද්ධ කිරීමක් කරලා තියෙනවා. නමුත් ඒ හැම සාමාන්‍ය හැමත් එක ගත්තාම අඳුරු පැහැති මේ ඒ ලස්සන නැහැ. දැන් ඔබට පේනවා ලස්සන නැහැ. දැන් අපිට පුළුවන් ඔබගෙන්ම ගන්නා ෆැක්ට් එක මේදය හැම යටින් තැම්පත් කරලා ඒ හැමේ ඩිෆෙක්ට් එක හදන්න. ඊට අමතරව හැම උඩ තියෙන පාට මේ ඔය තියෙන මේ අඳුරු පැහැය අපිට පුළුවන් රූපාලංකරණ විද්‍යාවේ තියෙන CO2 ලේසර් තාක්ෂණය පාවිච්චි කරලා හැම යථා තත්ත්වයට පත් කරලා ඒ සඳහා කීප සැරයක් 3-4 සැරයක් ප්‍රතිකාර ගන්න වෙයි. මාස 6ක් විතර කාලයක් ගත වෙයි. නමුත් අපිට සාර්ථකව අලුත් ක්‍රමවේද මේවා. ඉතින් ඒ නිසා මිනිස් අපේ ආදරණීය ජනතාව මේ ගැන දන්නේ නැතුව ඇති. ඉතින් මේක ඔබට අවශ්‍යතාවයක් තියෙනවා මේ ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න සම්බන්ධ වෙන්න අපිට උදව් කරන්න පුළුවන්. ડોක්ටර් තව මේ ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා මේ වයසින් අඩු කෙනෙක් වයස්ගත පෙනුමක් තියෙනවා. අපි කවුරුත් කැමති කොච්චර වයසට ගියාට තරුණ පෙනුම තියාගන්න. ඒතර මේකට මොනවද තියෙන හේතු? ඔව් අපි රිවර්ස් ඒජින් හෝ ඇන්ටි ඒජින් කියලා කියනවා. ඇන්ටි ඒජින් කියන්නේ වයසට යන එක පාලනය කිරීම. රිවර්ස් ඒජින් කියන්නේ වයස තියෙන පෙනුමට වඩා තරුණ පෙනුමක් ඇති කර ගැනීම. එතකොට මේ සඳහා රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවෙත් එතකොට ඇත්තටම අලුතෙන් තියෙන මේ ඇන්ටි ඒජින් මෙඩිසින් කියන දේවලත් සෑහෙන හොඳ දේවල් තියෙනවා. මම ඔබට දැන් කෙටියෙන් කියනවා නම් අද වෙනකොට ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක කියන එක අපි කියනවා දැන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. අවුරුදු පිරිමි කෙනෙක් අවුරුදු 70වත් ගැහැණු කෙනෙක් අවුරුදු 76ක් වගේ වෙලා තියෙනවා. 72 70. එතකොට ඉස්සර අවුරුදු 60ක් විතර වෙනකොට බොහෝ දෙනෙක් වයසයි. දැන් වයස නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් අලුත් මෙඩිසින් නිසා ඔවුන්ගේ හැම ආදී වෙලා මේ රැකිලා තියෙනවා. දැන් මේ පෙන්වන රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවේ මේ නම් බර්න් ඉන්ජරියක් ඉස්සෙල්ලා පෙනුනේ මේ පිලිස්සුම් එකක්. ඉස්සෙල්ලා අර හැම එල්ලා වැටීම හැම එල්ලා වැටීමට මේ පෙන්වන්නේ මේත් පේන්නේ මේ ඇත්තටම අපේ බ්ලීචින් ක්‍රීම් ගාලා විනාශ වෙච්ච හැමක් මේ පිච්චිච්ච හැමක් ඒවා අපි යථා තත්ත්වයටපත් කරගත් එකක්. මේ අධික කුරුල්ල වලවල් තියෙන ස්වභාවය මේකත් පුළුවන් රූපාලංකරණ විද්‍යාවේ මේක කරන්න. මේ තියෙන සමේ සෙන්සිටිවිටි එක වැඩි වෙච්ච හැමක්. ඉතින් අර මම ඔබ අහුව ප්‍රශ්නට උත්තරේ තමයි අපිට පුළුවන් ඔබගේම ශරීරයේ තියෙන අපි දැන් බඩේ තියෙන ෆැට් එක අරගෙන
ඒකේ ස්ටෙම් සෙල් ලෙවල් එකට කඩලා ඒ කියන්නේ මූලික සෛල මට්ටමට කඩලා ඒ සෛල ඉන්ජෙක්ට් කරගන්න ගැනීම තුළින් හැම පුනර්ජීවනය කළ යථා තත්ත්වයටපත් කරා. දැන් නූතනම රූපාලංකන වෛද්‍යය මේ සති දෙකකට කලින් මා වෙත පැමිණියා ජපාන් වෛද්‍යවරුන් පිරිසක්. ඔවුන් සමග අපි වැඩ කරා වැඩමුළුවක් මං කරා අපේ ක්ලිනික් එකේ. එවැනි අවස්ථාවේදී අපිට පුළුවන් ස්ටෙම් සෙල් වලිනුත් මයිටොකොන්ඩ්‍රියා ලෙවල් එකට සෛලය ඇතුළට කඩලා ඒකේ තියෙන ශක්ති බලාගාර මයිටොකොන්ඩ්‍රියා ලෙවල් එකට අරගෙන ඒක පුළුවන් මේ ඉන්ජෙක්ට් කිරීම තුළින් නැවත අපේ මැරෙන්න යන නැත්නම් වයසට යන සෛල වලට පණ දෙන්න. ඉතින් මෙවැනි තාක්ෂණ රූපාලංකන වෛද්‍යය අලුතෙන් තියෙනවා. ඉතින් මේවා වේගයෙන් රූපාලංකන වෛද්‍යව මාස 6 ගිය මාස 6 නෙමෙයි මේ මාස 6 ඩෙවලොප්මන්ට්ස් තියෙන රිසර්ච් වල. ඒ වගේ ඒ වගේ ඔබට කියන්නේ ලෝකයේ ඒ පවතින හොඳ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ලංකා වෛද්‍යවරු ගොඩක් ඉන්නවා හොඳ වෛද්‍ය රූපාලංකන සම්බන්ධව උන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට රූපය පිළිබඳව අපි කවුරුත් සැලකිලිමත් වෙනවා. හොඳ පෙනුමක් තියාගෙන ඉන්න එක හැමෝටම වටිනවා. ඒක නිසා එතුමාගෙන් උපවාක් උපදෙස් ලැබුණා. අවසාන විනාඩි කිහිපය අපි එළඳිලා ඉන්නේ. දැන් මේ හිස පිළිබඳව කතා බහ කරනවා. කොණ්ඩයත් කෙනෙක්ට ප්‍රශ්නයක් නේ. ඒකත් රූපලාවන්‍ය ශාස්ත්‍රීය වෛද්‍ය විද්‍යාවත් එක්ක කතා කරන්න පුළුවන් පැත්තක් නේද? අනිවාර්යයෙන්ම. දැන් අපේ වයසට යනකොට ගොඩ දෙනෙක්ගේ හිස කෙස් ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේක කෙස් ගහ ගත්තාම කෙස් ගහේ තියෙනවා මේ අවධි තුනක් අපි ඇනජන්, කැටජන්, තැලජන් ලෙස ඒ අවධි තුන හඳුන්වනවා. ඉතින් එහිදී කෙස් ගහ වැඩෙන කාලය, කෙස් ගහ හොඳ විදිහට පවතින කාලය සහ කෙස් ගහ ක්‍රමයෙන් වයසටපත් වැටෙන කාලය. ඒක තමයි ඇනජන්, කැටජන්. එතකොට මෙම කාලය තුළදී අපේ කෙස් ගහේ මුලට අවශ්‍ය පෝෂණය නිවැරදි ලෙස නොලැබුණොත් නැත්නම් කෙස් ගහේ උඩ හැම නැවත ගැලවිලා ගොඩක් ගියොත් ඒ කියන්නේ අපි කියනවා ඩැන්ඩ්‍රෆ් වගේ දෙයක් හම්බුනොත්. එතකොට එවැනි අවස්ථාවල ක්‍රමයෙන් කෙස් ගහ දුර්වල වෙලා ඔය අවස්ථා තුනෙන් එන කෙස් ගහ නැවත ඊළඟ කෙස් ගහේ සර්කල් එක දුර්වල කෙස් ගහක් තමයි එන්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා එක අවස්ථාවකදී කෙස් ගහ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහලා එතන අපි කියන තට්ටය කියලා නැත්නම් හිසකෙහි මේ නැතිව පේන්න ගන්නවා. ඉතින් මේ සඳහා රූපාලංකන වෛද්‍ය විද්‍යාව ඔබගෙන්ම ගන්න සයිඩ් ඉෆෙක්ට්ස් නෑ මම ඔය කිව්ව ගොඩක් ප්‍රතිකාරවල. මොකද ඔබගෙන්ම ගන්නා රුධිරයෙන් රුධිර පට්ටිකා හෙවත් ප්ලේට්ලට් වෙන් කරලා අරගෙන අපිට පුළුවන් මේ පෝර දානවා කෙස් ගහේ මුලට පෝර දානවා වගේ growth factors ප්ලේට්ලට් වල තියෙන ප්ලේට්ලට් ඉන්ජෙක්ට් කරන. ඒතකොට growth factors හැදිලා නැවත කෙස් ගහේ මුල වර්ධනය වෙනවා. මීට අමතරව රූපාලංකන වෛද්‍ය විද්‍යාව පුළුවන් ඔබට කෙස් ගහ කෙස් යෑමට තියෙන හේතුව අයිඩෙන්ටිෆයි කළා. සමහරට මෙඩිකල් රීසන් එකක් තියෙන්න පුළුවන්. ඒ මෙඩිකල් රීසන් එක අයිඩෙන්ටිෆයි කරලා ඒකට ප්‍රතිකාර කිරීම තුළත් ඒ හැලෙන එක නැති කරන්න පුළුවන්. එසේම කෙස් හැලෙන එක නවත්තන්න තියෙන බූස්ටර්ස් වර්ග තියෙනවා. මිනොක්සිඩිල් ආදී වශයෙන් සීරම් වර්ග තියෙනවා. ඒවත් අද වෙනකොට අයිසෝසෝමස් කියලා අලුතෙන්ම තාක්ෂණය ඇවිල්ලා තියෙන අයිසෝසෝමස් කියලා. මෙවැනි රූපාලංකන ප්‍රතිකාර මගින් ඔබ මේ වැටෙන එක නවත්තන්න පුළුවන්. අපි දැන් වැටිලා කියලා. වැටලා නම් මොකද කරන්නේ? ඒතකොට කෙස් ගහ නැහැනේ. හිටවන්න පුළුවන්. එතකොට පුළුවන් ඔබගේ පිටිපස්සෙන් ගණන් හිටවන්න. හරි. ඊළඟට එමුකෝ. හිටවන්නත් කෙස් ගහ නැහැ. තට්ටෙම කියලා. දැන් මොකද කරන්නේ? ප්‍රශ්නේ නෑ රූපාලංකන වෛද්‍ය විද්‍යාව ඒකට විසඳුම. මොකක්ද විසඳුම? දැන් අලුතෙන් තියෙනවා බයෝ ෆයිබර්ස් කියලා. දැන් ඉස්සර නම් ඔබ දකිනවා සමහර ගොඩ දෙනෙක් දාලා තියෙනවා විග් එක දානෝනේ අලවනවා. ඔව්. මොකද ඒක ලැබුවාම මාසෙට සැරයක් ගලවන්න ඕන හරි අපහසුතාවයක් වෙනවා. නමුත් ලේටස්ට්ම ටෙක්නොලොජි එක තමයි බයෝ ෆයිබර්ස්. ඒතකොට අපේ කෙස් ගහ වගේම හැම තුලට ගිල්ලවන්න පුළුවන් බයෝ ෆයිබර්ස් මිටි. ඒක අද වෙනකොට ලෝකේ ගොඩක් රටවල කරනවා. කිසිම අහිතකර බව දැනට සොයාගෙන නැහැ කියන හොඳ ෆයිබර්ස් වලින් කරොත්. එතකොට එවැනි ෆයිබර්ස් කරාම ඒගොල්ලෝ ලයිෆ් ලොන්ග් එක අවුරුදු 10ක් කෙස් ගහට ගැරන්ටියක් දෙනවා. එතකොට ඒක කලර් කරන්න පුළුවන්, හොදන්න පුළුවන්, සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන්, ඇද්දට ගැලවෙන්නේ නැහැ. ඒ වගේ දෙයක්. ඉතින් ඒ තාක්ෂණේ කෙස් ගහ නැතිම කෙනෙකුට අලුත් ලස්සන කෙස් කලම්බක් ලබා ගන්න පුළුවන්.
වෛද්‍ය විද්‍යාව තුළ මේ තාක්ෂණයත් එක්ක කොයිතරම් දුරකට ඇවිල්ලා තියෙනවද. හැබැයි අර කිව්වා වගේ වීජින් වගේ දේවල් පාවිච්චි කරලා වැරදි තැන් වලට ගිහිල්ලා ඉතාමත් දුක්ඛිත තත්ත්වයන් වලට පත් වෙලා තමන්ගේ ජීවිතය පවා හිමි කරගත්ත අය ගැන ඔබතුමත් පැහැදිලි කරා. අපිට තියෙන කාලය අවසන් වෙගෙන යන්නේ. අවසන් වශයෙන් මොන වගේ පරිණතයක්ද අපේ සමාජයට දෙන්න තියෙන්නේ? අවසන් වශයෙන් ඇත්තටම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට, අපේ කාන්තාවන්ට, අපේ මේ ආදරණීය දුව දරුවන්ට කියන්න තියෙන්නේ විශේෂයෙන් ඔබ රූපය ගැන උනන්දු වෙනවනම්, ඔබට රූපාලංකරණ පිළිබඳ ගැටලුවක් තියෙනවනම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ රූපාලංකරණ පිළිබඳ විශේෂිත පුහුණුවක් තියෙන වෛද්‍යවරයෙක් හමුවන්න. සාමාන්‍යයෙන් ඒ සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක පුහුණුව නැති කෙනෙක්ගෙන් හෝ එහෙම නැත්නම් ගමේ බියුටි ෂොප් එකකින් තියෙන ක්‍රීම් වර්ග ආලේප කරන්න එපා. මොකද ඒක බොහොම ආදරෙන් කියන මට ඒගොල්ලන්ත් එක්ක තියෙන තරහකට නෙමෙයි. ඔබගේ රූපය නැති වුණොත් ඔබටමයි ඒකේ හානිය. ඉතින් ඒ එච්චරයි මට දෙන්න තියෙන වැදගත්ම පණිවිඩේ. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් වෙලා ලස්සනට ඉන්න ඔය සියලු දෙනාටම සුබ නව වසරක් ලබන නව වසර සුබම සුබ නව වසරක් වෙලා ලස්සනට ඉන්න නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තරංග මේ වගේ මාතෘකා කතා කරන්න ලොකු වෙලාවක් ඕනනේ. අපිට අද වෙලාව ඉවර වෙනවා මේ සුන්දර ශනිදාවෙන් සමුගයට යන්න. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ විශේෂිත පුහුණු වෛද්‍ය නුවන් කුමාර විජේතුංග මහතාට ආයුබෝවන් කියලා සමු දෙනවා. ඉතින් මේ ආයමත් දවසක එන්න ඕන රහස් ටික අරගෙන අපි කැමතියි දැනගන්න.